දුටු මුල් හිරු පෙන්නු ලංකා මා දුටු මුල් සඳු පෙන්නු ලංකා මාගත් මුල් සුසුමන් දුන් ලංකා මා පනමින් නොබේ රක්නෙමි ලංකා කොට ලංකා ඔබ හෙළුදුක්සෝ සුසුමන් ලංකා මහරේ මහසයුරින් විත් ලංකා ඔබ රක්නා දිරි වඩවයි ලංකා මාදුටු මුල් හිරු පෙන්නූ ලංකා. පුතේ දේශාභිමානී ගීතයක් මේ. දේශාභිමානය. දේශාභිමානය කියන එක අපි මුලින්ම දැනගෙන ඉමුකෝ මොකක්ද කියලා. දේශාභිමානය කිව්වේ දේශය පිළිබඳ තියෙන ආඩම්බරය, හදවතේ ඇතිවන ආඩම්බරය දේශය පිළිබඳව. ඒ වගේම ගර්වය කියන ගෞරවය, මානය. මෙන්න මේවා තමයි දේශාභිමානය කියලා කිව්වේ. එතකොට මේ තමන් ඉපදුණු රට පිළිබඳ තියෙන ආදරය, ගෞරවය, භක්තිය. එතකොට තමන්ගේ මාතෘභූමියේ සංස්කෘතික උරුමයන්. ඒ වගේම අතීත සෞභාග්‍ය, ස්වභාව සෞන්දර්ය. මෙන්න මේවා ගැන අහන්න ලැබෙනකොට හැම පුරවැසියෙකු තුළම දේශාභිමානී හැඟීම් කියන දේ පහළ වෙනවා. එතකොට ඕගොල්ලන්ට මේ දීලා තියෙන මාදුටු මුල් හිරු පෙන්නූ ලංකා. මාදුටු මුල් හිරු පෙන්නූ ලංකා කියන ගීතය තුල පුතේ දේශාභිමානී හැඟීම් දනවන ගීතයක් විදිහට අපිට මේ හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ගීතය 70 දශකයේ ගුවන් විදුලියේ ස්වදේශීය අංශයෙන් අදත් ස්වදේශීය අංශයේ තියෙනවා. ඔයගොල්ලෝ අහන්න උදෑසනට එහෙම හරි ලස්සන වැඩසටහන් ස්වදේශීය අංශයේ යනවා. ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් එකෙන්. එතකොට ස්වදේශීය සේවය මගින් ඉදිරිපත් කරන එඩිතර ලංකා කියන වැඩසටහනට ඇතුළත් වූ ගීතයක් තමයි මේ ගීතය. හරි. එතකොට ගීතයේ රචකයා තමයි මේ ගීතයේ රචකයා කරුණාරත්න අමරසිංහ කියන මහත්තයා සුප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙක්, පරිවර්තකයෙක්, ගීත පදමාලා රචකයෙක්, ඒ වගේම ළමා පොත් නිර්මාණකරුවෙක් විදිහටත් ප්‍රසිද්ධියට පත් වුණ කෙනෙක් තමයි කරුණාරත්න අමරසිංහ මහතා. එතකොට මේ මාදුටු මුල් හිරු පෙන්නූ ලංකා කියන ගීතයේ ගීතේ රචනා කරන්නේ කරුණාරත්න අමරසිංහයන් විසින්. කරුණාරත්න අමරසිංහ. හොඳට මතක තියාගන්න ওই නම. එතකොට මේ ගීතේ ප්‍රචාරය වුණේ ස්වදේශී සේවයේ එඩිතර ලංකා කියන වැඩසටහන තුල. කෙනෙක්ට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සිග්නීස් සම්මානයෙන් එතුමා 2005 වර්ෂයේදී පිදුම් ලබනවා. කෙනෙක්ට එක්වරක් පමණක් හිමිවන සිග්නීස් සම්මානයෙන් මෙතුමා පිදුම් ලබනවා.
හරි. බලමු අපි ආපහු සැරයක්. බලන්න ඒ ගීතය මම මට පුළුවන් විදිහට ආයෙත් සැරයක් කියමින් ඔයගලට විස්තර කරන්නම්. මාදුටු මුල් හිරු පෙන්නු ලංකා මාදුටු මුල් සඳු පෙන්නු ලංකා මාගත් මුල් සුසු මද්දුන් ලංකා මා පනමින් ඔබ රක්නෙමි ලංකා මා පනමින් ඔබ රක්නෙමි ලංකා මොකක්ද මේ කියන්නේ මම දුටුව මම දැක්ක මුල්ම හිරු දැක්කේ මගේ රටින් නේද මම ඉපදෙනකොට පුතේ ඉපදුනාට පස්සේ මේ අහස යට මුල්ම හිරු දැක්කේ ලංකාව තුල ඒ වගේම මම ඉපදිලා මුල්ම සඳු දැක්කෙත් මේ ලංකාව තුල එතකොට මගේ ජීවිතයේ හිරු සඳු කියන්නේ මේ මගේ රට කියන එක තමයි ඔකේ ව්‍යංගාර්ථයෙන් කියවන්නේ ඒ වගේම මට හුස්ම ගන්න ඉඩ දුන්නේ මගේ හුස්මට පණ පොවන්න ඉඩ දුන්නේ මේ මගේ රට. ඉතින් මා මේ තරම් මට ආදරණීය වුණ නේද මට ජීවත් වෙන්න මඟ පෙන්වන මේ මගේ රට මම පණ වගේ ආරක්ෂා කරනවා. පණමෙන් රක්නෙමි ලංකා කිව්වේ ඒකයි. හරි. දැන් මට කියන්න සිත්මී ඊළඟ ගී කොටස පුළුවන් විදිහට කියන්න පුතේ. අත්හල පුත්කැල සිහිකොට ලංකා ඔබ හෙළු දුක්සෝ සුසුමන් ලංකා මහරෑ මහසයුරෙන් ලංකා ඔබ රත් නූදිරි වඩවයි ලංකා ඔව්. අත්හල හෙළ සිහිකොට ලංකා ඔබ හෙළු දුක්සෝ සුසුමන් ලංකා මහරෑ මහසයුරෙන් විත් ලංකා ඔබ රත්නාදිරි වඩවයි ලංකා ඔබ රත්නාදිරි වඩවයි ලංකා අත්හල පුත්කැල සිහිකොට ලංකා මේ රට වෙනුවෙන් මැරුණ ඒ වගේම පුතේ මේ රටේ ඉපදිලා මිය ගිය දරුවෝ කිව්වේ මේ රටේ ඉපදිලා මිය ගිය සියලු මිනිස්සු හරිද සිහි කරලා ඔබ කොතරම් සෝසුසුම් හෙලන්න ඇතිද ලංකා මාතාවගෙන් අහන්නේ ඔබ කෙතරම් සෝසුසුම් ඔබේ දරුවන් වෙනුවෙන් හෙලන්න ඇද්ද මහරෑ මහසයුරෙන් විත් ලංකා ඔබ රත්නාදිරි වඩවයි ලංකා මහරෑ සාගරයෙන් ඇවිල්ලා ඔබව ආරක්ෂා කරන්න දිරි වඩවනවා ඔබව දින දින ආරක්ෂා කරනවා කියලා කියන්නේ. ඒ අයගේ සෝසුසු ඒ අපේ රට අතහැරලා ගිය සියලු මිනිසුන් අපේ රටට හරිම ආදරණීය අය. එතකොට මේ හැම මිනිස්සෙක්ම පුතේ මේ මගේ රට ආරක්ෂා කරනවා කියන එක තමයි එතන කිව්වේ. ඊළඟ කවිය කියන්නේ ඩියෝ මානත ඔබ නිති බලනට ලංකා ඔබ හෙල් මා කන ඔබ දුක අසනට ලංකා මා සිත ඔබ ගුණ රදනට ලංකා මා දිව ඔබ රැක ගැනුමට ලංකා ඔව් very good දෙන්නම හොඳයි මානෙත ඔබ නිති බලනට ලංකා මා කන ඔබ දුක අසනට ලංකා මා සිත ඔබ ගුණ රඳනට ලංකා මා දිවි ඔබ රැක ගැනුමට ලංකා මා දිවි ඔබ රැක ගැනුමට ලංකා මගේ නෙත ඔබව බලන්න තමයි මගේ නෙත මට ලැබුණේ නේද මගේ S2 මට ලැබුණේ ඔබ දිහා බලාගෙන ඉන්න මගේ කන ඔබට නැගෙන දුක් සුසුම් අහන්න තමයි මගේ කන මට ලැබුණේ ඒ වගේම මගේ මේ සිත මට ලැබුණේ ඔබේ ඒ යහපත් ගුණ දරන්න ඒ වගේම මාගේ ජීවිතය
ඔබ රැක ගැනීමට තමයි මට ලැබුණේ. මගේ ජීවිතය නැති වුණත් මම ඔබ රැක ගන්නවා කියලා තමයි ඒ කවියෙන් කියන්නේ. අවසාන කවියේ දිනදි කියන්නේ දිනදී කියන්න පුතේ. මාගත ලේබිදු එක් ලංකා නලත තිලකය වන්දමි ලංකා මාගත බුදු එක්කොට ලංකා ඔබ උරමුත්හර වන්දමි ලංකා. very good. හරි. මාගතලේ බිඳු එක්කොට ලංකා නලලත තිලකය අන්දමි ලංකා මාගතඩා බිඳු එක්කොට ලංකා ඔබ උරමුත්හර බන්දමි ලංකා ඔබ උරමුත්හර බන්දමි ලංකා මගේ ගතේ ලේ බිඳුවක් ගානේ පුතේ එක් කරලා මගේ රට ආරක්ෂා කරනවා. ඒ වගේම නලලත තිලකය අන්දමි ඔබේ නලලේ තිලකය අඳිනවා මගේ ගතේ ලේ බිඳු එක් කරලා. ඒ තරම් මම ඔබ ආරක්ෂා කරනවා කියන එකේ කියන්නේ. ඒ වගේම මා ගත ඩා බිඳු මගේ ගතින් මේ වැగిරෙන දාඩිය බිඳු. ඒ කියන්නේ මේ රට වෙනුවෙන් මං හෙලන දහඩිය මගේ මහන්සිය එක් කරලා ඔබ උර මුත්තර බන්දමි ලංකා ඔබේ උර හිසේ මුතුහල බඳිනවා. එතන කියන්නේ පුතේ එතනින් ව්‍යංගාර්ථවත් වෙන්නේ කියන්නේ ඒකෙන් අර්ථවත් වෙන්නේ මේ ලංකාව කියන අම්මගේ බෙල්ලේ මුතුහර බඳිනවා කියලා නෙමෙයි. මගේ රට දිනෙන් දින දිනවන්න ඕන වැඩ කටයුතු මම කරනවා කියන එක. මගේ රට ලෝකයේ තියෙන රටවල් අතරින් ඉදිරියට ගේන්න මම වැඩ කරනවා. ගත්තේ සවියෙන් නේද? හිතේ හයියෙන් මගේ ශරීරයේ ලේ බිඳු පවා කැප කරලා මම වැඩ කරලා වෙහෙස වෙලා මගේ රට ආරක්ෂා කරන්න මගේ රටේ මිනිස්සු ආරක්ෂා කරන්න පුරවැසියන් ආරක්ෂා කරන්න මගේ රට ලෝකයෙන්ම ඉදිරියටම ආපු රටක් කියලා බබලවන්න මම කැප වෙනවා වෙහෙස වෙනවා කියන එක තමයි ඒකේ අර්ථය. හරි. දැන් අපිට අවබෝධය දීලා තියෙනවා. ලංකාව තමා උපන් දේශයේ බව දැනවීම සඳහා රචකයා යොදාගෙන ඇති කාව්‍යෝක්තිය කුමක්ද? බලන්න හැම තැනම කියලා තියෙනවා බලන්න ලංකා කියලා පුතේ උතන තියෙන්නේ අපි කාව්‍යෝක්තියට කියනවා එලි සමය කියලා. හරිද? එකම විදිහට අවසන් වෙනවා නම් එකම විදිහට අවසන් වෙලා තියෙන නිසා අපි මේ කාව්‍යෝක්තියට කියනවා එලි සමය කියලා. හරිද? එලි සමයේ මුලක් තියෙනවා අගක් තියෙනවා මේ මා කියලා තියෙනවා මෙතන ලංකා කියලා තියෙනවා. හරිද? එතකොට එලි සමය තමයි මේ කාව්‍යෝක්තියට අපි කියන්නේ. ඊළඟට ලංකාව අත්හැර ගියාය ගැන ලංකාව දුක්ඛන බැවසයි සඳහා යොදා ඇති කවි පදයක ලියන්න හොයලා. රට වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරන බව පැවසෙන කවිය කුමක්ද? මාගත ලේ බිඳු එක්කොට මාගත ඩා බිඳු එක්කොට යන පදවලින් අදහස් වන්නේ කුමක්ද? මම කිව්වා ඒක. මව්බිම පිළිබඳ අභිමානවත් හැඟීම් දැනවෙන පද්‍ය පාඨ උපුටා දක්වන්න. පද්‍ය පාඨ තුනක්වත් උපුටා දක්වන්න. හරි. දැන් බලන්න අවබෝධය ටික අපි සම්පූර්ණ කරමු බලන්න.